එහෙමයි. හරිද? අපි මෙහෙමයි කරන්න යන්නේ. නම් මොකද්ද? මදුෂි. මලේ. මදුෂි මලේ. හරි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161
14 15 16 17 18 19 20 හරි මම ගාව කාඩ්ස් 20ක් තියෙනවා මෛත්‍රී කාඩ්ස් 20ක් දෙන්න සෝරි මෛත්‍රී කාඩ්ස් 20ක් දෙන්න අපි චෙක් කරන්න යන්නේ මම කාඩ්ස් 20ක් රැන්ඩම්ලි කවුන්ට් කරා අපි චෙක් කරන්න යන්නේ එතන කාඩ් 20ක් තියෙනවද කියලා ඒක කරන්නේ මෙහෙමයි ඔයා මගේ අතට කාඩ්ස් 10ක් කවුන්ට් කරන්න එක ගානේ කාඩ්ස් 10ක් කවුන්ට් කරන්න ඒ කරනකොට ඔඩියන්ස් එක සද්දෙට නුවර අහස ගුගරවන් වේරාදීනිය කැම්පස් එකේ මාගේ දේශයේ ටූර්නමන්ට් මාගේ දේශයේ සාහිත්‍ය සතිය තියෙනවා ඒතකොට විවාදතරක තියෙනවා මාගේ දේශය අවදි කරනවා හරිද එදා තියෙන ඩිබේට්ස් වගේ සද්ද ඇහෙන්න ඕනේ හරිද 1යි 2යි කියලා 10ක් ගණන් මගේ අතට හරි සවුන්ඩ්ස් අවුට් හරි එක සද්දකෝ දෙක ආසෙ දෙන්නේ නැහැ හරිද ආයා කෝ 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 8 7 8 9 10 හරියට කිව්වේ එහෙමයි කාඩ්ස් 20 නම් ගත්තේ උතන් තව 10ක් තියෙන්න ඕනේ හරිද අපි චෙක් කරන්න යන්නේ ඒක මගේ අතට කවුන්ට් කරා මගේ අතේ දැන්ටමත් කාඩ්ස් තියෙන හින්දා ඒක ඔයා මෙහෙම ගිහිල්ලා අන්නන්ගේ කවුද මදුෂිගේ අතට කවුන්ට් කරන්නේ හරි ආයෙත් ඔයාත් ගණන් ගන්න ඉස්සලා වගේ 1 2 3 කියලා හරි මොකක් හරි 100 2 100 ඕන එක 5 හරි ඔය පොකට්ස් තියනවද දෙමේ හරි ඒකට මේ කාඩ්ස් එක දාගන්න ඔය පොකට්ස් මොනවද තියනවද හරි නයිස් එකට දාගන්න මේ කාඩ්ස් එක හරි කැමතරන හරි අඩිය පැකින් පස්සට යන්න thank you හරි අපි දන්නවා කාඩ් පැක් එකේ දැන් මෙච්චර වෙලා ඉලක්කම් එක්කනේ ගියේ හරිද මෙයා ගාව කාඩ්ස් කීයක් තියනවද සද්දෙට මෙයා ගාව මට තවදුරටත් ඕනේ ඉලක්කමක් තෝරන්න ඒක කාඩ් පැක් එකෙන් තෝරන්නේ දෙන්න මෙහෙමයි ඔය පෝෂන් එක හරිද ඔයාලා සෙට් එකක් එකතු වෙලා කියන්න හරිද තනියම ගෑන්න ඕනේ නැවුල මෙහෙමයි මම පැකේජ් ෂෆල් කරන් යනවා ඔයාලට හිතන තැනකින් ඇති කියන්න එතන තියෙන වැලියු එක අපි පාවිච්චි කරන්න යන්නේ හැබැයි එක කොන්දේසියක් උඩ ඒ තෝරන වැලියු එක එක්කෝ 10 වෙන්න ඕනේ නැත්නම් 10ට පල්ලෙහා ඉලක්කමක් වෙන්න ඕනේ මොකද කාඩ්ස් බෙදාගත්තේ 10 10 හින්දා වෙනත් වචන වලින් කිව්වොත් කාඩ් පැක් එකේ තියෙනවා පික්චර් කාඩ්ස් J Q K වගේ ඒ වගේ වැලියුස් තියෙනවා J ට 11 Q ට 12 K ට 13 ඒවා අපිට පාවිච්චි කරන්න බෑ ඇයි ඒවා 10ට වඩා ලොකු වැලියුස් වෙනවා වෙලාව හොඳයි නම් කෝර්න්වෝල් ගේම් එක වින් කරනවා වගේ මේකෙත් ඉස්සල්ලාම ඉලක්කමක් ඒ 10ට අඩු එක රෙඩ් බුල් මං රෙඩ් බුල් දෙන්නේ නැහැ හැබැයි කෝර්න්වෝල් ගේම් එකෙන් දෙනවා හරි කවුරුත් හරි කිය එන්නේ සද්දද හරි නයිස් නම්බර් එකක්ද තියෙන්නේ පික්චර් එකක්ද K කියන්නේ වැලියු එක 13 13 කියන්නේ 10ට වැඩි පාවිච්චි කරන්න බෑ අපි යන් හරි කිං ආවා ගණන් ගන්න බෑ හරි හරිද මොකක්ද තියෙන්නේ පික්චර් එක J ගේ වැලියු එක 11 අපිට ආවනත් එක වෙන්න විතරයි බොහොම වාසනාවන්තයි කොර්නෝල් ගන්න හරිද ආයතනය නම්බර් එකට පික්චර් ආයතනය J මොනවද J ප්‍රශ්නයක් තියෙනවා හරි එනතරේ නම්බර් එකට පික්චර් කීයද නියමයි 3 හරිද 3 වල් ඉස්සරහට පේනවා මෙහා සාකි හරි 3 පිටිපස්සට පේන්නේ නැත්තම් 3 හරි ඉෂුව ගන්න නැහැ නේ නැත්තම් නැහැ කියන්නේ නැහැ ඉෂුව එකක් තියෙනවා නම් බොරු කියන්න බෑ උතන් දෙපේ 3 නෙමෙයි කියලා කියන්නේ ප්‍රශ්න නැහැ හරි මෙහෙමයි මම පොඩි දෙයක් කරන්න යන්නේ හරි මදුක නෑ මම කරන්නේ ඔය සාක්කුවේ එක කාඩ් එකක් ගන්නවා මේක ඉන්විසිබල් කාඩ් එකක් ඔයාලට පේනවා මගේ අතේ කාඩ් එකක් තියෙනවා මෙයා 3 තේරෙන්නේ නෑ නැත්තම් හොඳයි පේනවනම් නිදා ගන්න ඉතින් රැට නිදිලා නෑ ගොඩක් විදිවරපමෙන් විකාර පේනවා තව එකක් මේ මං ගාව කාඩ් එකක් තියෙනවා පේනවා නෑ නයිස් දෙකයි ඔයාලට තේරුවේ 3 තුන්වෙනි එක මම මේජර් අරගෙන පොඩ වෙලා විතර ගන්න ඕනේ ටික ඉක්මනට ගන්නවා හරිද මොකක් හරි උනාද උනේ නෑ හරිද මෙහෙමයි ආයි සාකු දෙන කාඩ්ස් ආය ගන්න උතන ඉඳන් බිමට 1යි 2යි කියලා ඉස්සලා වගේ ගනි නෑ ඕන පැත්තකට එහෙම ප්‍රශ්නයක් නෑ ඔයාලා ඉස්සලා වගේ ගණන් ගන්න 1යි 2යි
ඔය සෞඛ්‍ය දිනක අධ්‍යය ගන්න බලන්න. හරි. කවුන්ට් ගන්න බලන්න. හතයි 13යි. හරි thank you. ගොඩක් කට්ටිය අහනවා ප්‍රශ්න කොහොමද එහෙම දේවල් වෙන්නේ කියලා. ඒ කියන්නේ මැජිෂියන් කෙනෙක් ගාව කාඩ් පැක් එකක් තියෙනකොට ඕන වෙලාවක ඕන දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයකට මම මේ කතා කර කර ඉන්නකොට උනත් එකපාරටම එන්න බලමු මගේ හුක් එක වීඩියෝස් වල. thank you. හරි. අපි ඊළඟට රෙකෝඩ් එකක් හරිද? කවුරු ඉස්සරහින් ඉන්න බලන්න.